Hello, welcome to my channel. ඉතින් අද 28 වෙනිදා. අද බුක් ෆෙයාර් එකේ දෙවෙනි දවස. ඉතින් අපේ අම්මට යන්න සිටිච්ච නිසා මමත් ආයියා බුක් ෆෙයාර් එකට. ඉතින් අද මම ගොඩක්ම ටාගට් කරේ ඊයේ යන්න බැරි වෙච්ච තැන් ටික. මොකද ඊයේ බෑග්ස් හරිම බරයි. ඒක නිසා ඒක උස්සගෙන ආයිමත් අනිත් පැත්තට යන්න තරම් පණක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම අද පටන් ගත්තේ H hall එකෙන්. ඒ කියන්නේ මේන් ගේට් එකෙන් ඇතුළට ඇවිල්ලා තියෙන ෆුඩ් කෝට් එකක්. ඒකත් එක්කම තියෙන අයිස්ක්‍රීම් විකුණන තැනකුත් තියෙනවා නුග ගහත් එක්ක. ඉතින් එතන තමයි H hall එක තියෙන්නේ. H hall එකේ ඉස්සෙල්ලාම මම ගියේ second hand book shops හොයාගෙන. ඉතින් ඕගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. 2 gears වලින් දෙක second hand කියලා තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා Instagram එකේ තියෙනවා. ඉතින් මේක book shop එකක් second hand book shop එකක්. මම මේකෙන් හැමතිස්සෙම books order කරනවා. ඉතින් මට ඒගොල්ලන්ගේ shop එක හම්බුණා. හිතා ගන්න බැරි දේවල් ටිකක් මට ඒකෙන් හම්බුණා. නම පෙන්නන්න. මම ඔයගලන්ට කිව්වා මට ඊයේ හැමතැනම දැකපු සෙට් ටිකක් තියෙන එකක් පවර්ස් රෙක්ලස් ඊට පස්සේ මොනවද ෆෝර්ත් විං සෙට් එක මේක හැමතිස්සෙම තියෙනවා. එතකොට මේවා 4000 ගණක් 3000 ගණන් 4000 ගණන් ලොකු ගාණක් වෙනවා. ඇත්තටම මේ බුක්ස් 4000 පැනලා ගොඩක් වෙලාවට. ඉතින් හිතා ගන්න පුළුවන් මට සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප් එකෙන් අලුත්ම විදිහේ පොත් ටික හම්බුණා කිව්වොත් එහෙම. ඉස්සෙල්ලාම මට හම්බුනේ පවර්ස් බලන්න. ඒන්ජල් කෑ ගහනවා ගන්න එපා මට ආයි මේ වීඩියෝ එක කරන්න බෑ මට හරිම මහන්සි. බලන්න මේක තනි කරම කිසිම ඩැමේජ් එකක් නැහැ. අඩුම තරමේ ස්පයින් එකවත් එහෙම ක්‍රැක් වෙලා නැහැ. පොඩි ග්ලූ පාරක් තියෙනවා. එච්චරයි. කවුලක් නැහැ. ඉතින් ඇතුළේවත් කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. පවර්ලස් මට මේක හම්බුනේ රුපියල් 1600කට. හිතන්න පුළුවන්ද? බෑනේ. ඊට පස්සේ ආයි හම්බුණා. ඒකෙම සෙකන්ඩ් බුක් එක රෙක්ලස් ඒකත් 1600යි. ඒකෙත් ස්පයින් එකවත් ක්‍රැක් වෙලා නැහැ. මුකුත්ම වෙලා නැහැ. පොඩ්ඩක් මෙතන චුට්ටක් නැවි. ඒක ඉතින් නෝමල් දෙයක්. ඉතින් ඒකත් 1600යි. ඊට පස්සේ ඒකෙම ඊළඟ බුක් එක හම්බුණා පියර්ලස් ඒකත් 1600යි. බලන්න කිසි ඩැමේජ් එකක් නැතෝ. ඉතින් හරි ඒ තුනේ හම්බුණා. ඊට අමතරව තව දෙකක් හම්බුණා. Iron Flame by Rebecca Yarros. බලන්න කිසිම ඩැමේජ් එකක් නෑ මේ බුක්ස් වල. ඩැමේජ් එකක් නෑ කියන්නේ මෙතන ග්ලූ පාරක් තියෙනවා. ඒක නිසා තමයි 1600. ඊට පස්සේ එතනින් හම්බෙච්ච ගණන්ම පොත තමයි. එතරම් ගණන් වෙන්න එපා. මේක මේ අවුරුද්දේ රිලීස් වුණේ. Onyx Storm මේක රුපියල් 2000. ඒ රුපියල් 2000. Onyx Storm බුක් එක අලුතෙන් ගන්න ගියොත් එහෙනම් අනිවාර්යෙන් 4000 පයින්. ඉතින් to second hand bookshop එකෙන් තමයි මට ඒ ටික හම්බුනේ. ඔන්න ඊයේ මට කියලා තිබ්බා prices එක කියන්නේ. මම ඒකයි මේ prices එක කියන්නේ අද විශේෂයෙන්ම second hand books නිසා. ඊපස්සේ මම ගියේ the Dean the Bookman කියන second hand bookshop එකට. මට ඒකෙන් හම්බුන්නේ නැහැ කිසි දෙයක්. මොනතර ලෝ කලෙක්ෂන් එකක් තියෙනවා. මට ඕනේව හම්බුන්නේ නැහැ. ඊට පස්සේ එකට එහා පැත්තේ තිබ්බා සරත් books
මේක second hand book shop එකක්. ඒකේදී තමුණා මට ගොඩක් කල් මම හොයලා හිටපු book එකක්. නිකොලා යූන්ගේ Instruction for Dancing කියන book එක. මේකේ තියෙන එකම අවුල තමයි මේකේ protection එකට cover එකක් දාලා තියෙනවා. ඒ පාවිච්චි කරපු එක කියලා. ඒක පේන්නේ නැහැ. ඇතුලෙන් බැලුවොත් පේනවනේ. ඉතින් මේක මට රුපියල් 1000කට හම්බුනේ. මේක මම ගොඩක් කල් දැකලා මේ බුක් එක ඒ කාලේ මේක 1195යි. ඊට පස්සේ මේක දැන් ගණන් 2000 ගණක් විතර වෙනවා. ඉතින් මොනවද විකුණන්නේ? පාරේ කෑ ගහ යනවා. I don't know. ඊට පස්සේ Kingdom of the Wicked by Kerry Manscalco. පේනවනේ ඒකෙත් protection එකට පාවිච්චි කරපු එකන cover එකක් දාලා තියෙන්නේ. ඉතින් මේකත් හම්බුනේ 1650කට. පොඩ්ඩක් අර තියෙන කහ වෙලා ඒ වුණාට කිසිම ඩැමේජ් එකක් නැහැ මේ books වල. ඉතින් second hand. අනිත් එක රුපියල් 800කට හම්බුනේ මේක Hardy Boys the Missing Shrooms the Charms the Amazing the Amazing. මේක නම් මම නිකන් ගත්තේ. මොකද මං ගාව Hardy Boys සිංහල කලෙක්ෂන් එක තියෙනවා. මම පොඩි කාලේ හරිම ආසාවෙන් කියවපු කලෙක්ෂන් එකක්. සරත් බුක්ස් එකෙන් බුක් මාක් එකකුත් හම්බුණා. ඊයේ ගුණසේනගෙනුත් බුක් මාක් එකක් දුන්නා. ඉතින් මේකේ කිසිම ඩැමේජ් එකක් නැහැ ඇත්තටම. ලස්සන තියෙනවා පොඩි හાર્ඩ් බෑග් එකක්. ඉතින් ඒකත් සතුටින් අරගත්තා. ඊට පස්සේ මම ගියේ අරටුව බුක් ෂොප් එකට. ඒ චෝල් එකේ ඉස්සරහම තියෙන අරටුව බුක් ෂොප් එක. ඒකේ ඉස්සරහා ලස්සන ශාරුක් ඛාන්ගේ ෆොටෝ එකක් ගහලා තියෙනවා. මොකද එයාගේ බුක් එක මොකද බංගාලි ඉංග්‍රීසි එකේ තියෙන ශාරුක් ඛාන් කියන බුක් එකේ සිංහල පරිවර්තනය වෙලා තියෙනවා ශාරුක් ඛාන් කියලා. ඉතින් එයා අල්ලගෙන ඉන්න ෆොටෝ බුක් එකක් අල්ලගෙන ඉන්න විදියට හදපු AI ෆොටෝ එකක් විතර. I'm sure it's AI. ඉතින් එතන 120ක් ඩිස්කවුන්ට් ඉංග්‍රීසි බුක්ස් වලට. ඉතින් හම්බුණා මෙච්චර කාලයක් මේ මන්ද මේක කොහෙද ඉපදි කියලා. හරිද? මම හැමදාම හොයනකොට ඒ උනට මේ කලෙක්ෂන් එක වහන්න බැරි වුණා. මම කියන්නේ ෆිසිකලි ඔන්ලයින් නම් දැකලා තියෙනවා. එකක් තමයි A Deadly Education by Naomi Novik. එතකොට මේක බුක් එකක් 3300යි. එතකොට මේකට සීරීස් එක ඩිස්කවුන්ට් එකක් වැටෙනවා. ඔයගොල්ලෝ ගාන හදාගෙන බලන්න. ඉතින් Deadly Education ඊට පස්සේ ඒකේ second book එක The Golden Enclaves. මම හිතන්නේ මේක තුන්වෙනි book එක The Golden Enclaves. second book එක තමයි The Last Graduate. ඉතින් trilogy එකම අරගත්තා. හරි සතුටුයි ඒ trilogy එක හම්බෙච්ච එකට. නයම්නෝගේ books මම කියවලා නැහැ. ඒ books ගැන කිව්වොත් එහෙම Deadly Education එකේ තියෙන මේ school එක තියෙනවා. මේ school එකේ ටීචර්ස්ලා නැහැ, හොලිඩේස් නැහැ, ෆ්‍රෙන්ඩ්ෂිප්ස් නැහැ. ෆ්‍රෙන්ඩ්ෂිප් තියෙන්නේ අර ප්‍රයෝජනෙට ගන්න තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප්ස්. සර්වයිවල් කියන එක ඊක්වල් නැහැ කොයිම වෙලාවකවත්. මේකේ once you are inside there are only two ways out. You graduate or you die. මේකේ මට මතකයි කියනවා අන්තිමට එළියට එන්න මොන්ස්ටර්ස්ලා සෙට් එකක් ඉන්න. ඒගොල්ලොත් එක්ක ෆයිට් කරලා දිනලා තමයි එළියට එන්න තියෙන්නේ. ඉතින් අර ඒ වගේ හරිම ඉන්ටරෙස්ටිං බුක් එකක්. ඉතින් එකයි මම ඒක හොයලා හිටියේ. ඊට පස්සේ ආයිමත් මට මතක නෑ ඒක සුබ කොමාරි මේක තියෙන්නේ සරසවි ඉංග්‍රීසි සරසවි බුක් ෂොප් එක තියෙන ඇතුලේ හෝල් එක. මම හිතන්නේ D හෝල් එක. එතකොට D හෝල් එක ඇතුලේ තියෙන D හෝ C
මතක නෑ. එතකොට ඒ හෝල් සරසවි බුක් ෂොප් එකේ තියෙන හෝල් එකේ ඇතුලේ මියුස් පබ්ලිකේෂන් එකට එහා පැත්තේ මියුස් පබ්ලිකේෂන් එක ඔයගොල්ලෝ ගොඩක් අඳුරන සිංහල බුක්ස් ගන්න යන කට්ටිය ඇතුළට රිංග ගන්න තැනක් නේ. එතන හුස්ම ගන්න බෑ. අද කියන්නේ අද පුදුම සෙනගක් ඉන්නේ හුස්ම ගන්න බෑ අද නම්. මම සතුටු වෙනවා ඊයේ මං ගියේ එකට. මොකද අද නම් හරි අමාරුයි ප්‍රසිද්ධ බුක් ෂොප්ස් ඇතුළට යන්න දැන්. සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප්ස් වල එහෙම නෑ කට්ටිය. මොකද ගොඩක් අය දන්නේ නැහැ එතන තියෙනවා කියලා. ඒනට අරවා ඇතුළට නම් යන්න බෑ. ඒක ඇත්තට හුස්ම ගන්න ඉඩක් නැහැ. ඉතින් සතුටු වෙනවා මම ඊයේ ගැන කොමරේකට එහා පැත්තේ තිබ්බ බුක් ෂොප් එකකින් මට හම්බුණා The 13th Child by Erin A. Craig. The 13th Child මේ පාර අලුතෙන් ආවේ. මේකේ තියෙනවා මෙයා තමයි 13 වෙනි දරුවා. එයා බර්ත් එකේදීම God of Death ප්‍රොමිස් කරලා තියෙනවා. ඉතින් කොහොමද එරින් ක්‍රේග් හරි ප්‍රසිද්ධයි ඩාර්ක් හොරර් පැත්තට යන බුක්ස් ලියනවා කියන එක. ඉතින් ඊළඟට මට හම්බුණා Farron the Warrior by Sachinta Pilapitiya. ඉතින් සිංහලෙන් කෙනෙක් කියපු බුක් එකක්. ඉතින් ඒ නිසා මට හිතුණා අරගෙන බලන්න. An Untold Tale, A Journey, A Deciding Battle. As scandalous secrets are unveiled, a young adventurer Prince Farron has to face his dark past. Running away from a glorious life, he journeys with two mysterious friends, haunted by a prophecy that will change their relationships forever. As Farron fights through many obstacles, he will experience love, friendship, betrayal, and death. Will the dark rising dissolve the green flames forever? කියවල බලමු. සිංහලෙක් කෙනෙක්. එනනේ මං කියන්නේ ශ්‍රී ලංකන් හොතගෙන ඉන්නේ නැතේ. මට අපොටේ අමතක නම සිංහල බුක් එකක් ගත්තා. මට මේක දැක්කම I don't know what to make. හරිම කමීඩික් විදිහට දැක්කේ. Lemon and Passion. දත්තිරි වැටෙන සිට්‍රස් රස ආදරය. කියලා තියෙන සජිත රෝෂානෙන් තක්ෂිලා පැතුම් මේ බුක් කවර් එක මං කියන්නේ මේ පාර සිංහල බුක්ස් වල ලස්සන බුක්ස් කවර් සෙට් එකක් තියෙනවා. බුක් කවර්ස් වලට ඇදිලා යන කට්ටියට හොඳයි මේ පාර බුක්ස්. කියවලා බලමු. මේකේ තියෙන එකක් පිටිපස්සේ තියෙනවා. බලන්න ඉතින් මේ මිනිහා මම එයාගේ ආදරණීය පෙම්වතිය නේද මට ලැජ්ජන දේවල් ලියන්න කියන්නේ පොතේ. බලමු මම හිතන්නේ මේක කොමඩික් විදිහට යන්නේ. ඊපස්සේ අපේ අම්මගේ කලෙක්ෂන් එක ගැන මම කියන්න හදනේ. මම පොත් දෙකක් ගත්තා. මේ දෙකම ගත්තේ අකුර බුක් ෂොප් එක බාගෙන් එකේ තියෙන අකුර බුක් ෂොප් එකෙන්. ඒකට 100ට 40ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මේක 590යි 140 ඩිස්කවුන්ට් එක දාලා බලන්න. Beach House by R.L. Stein. වෙරළේ පාළු නිවස. R.L. Stein ප්‍රසිද්ධයි භූත කතන්දර වගේ වැම්පයර් ඩයරිස් වල තියෙන R.L. Stein ඉතින් එයාගේ පැරනෝමල් පැත්ත කොහොමද ඇති. ඊළඟට රහස් පරීක්ෂක රමේෂ් ලියලා තියෙන එරන්ද රත්නසේකර The Funeral. මේක 1200 බුක් එකක්. ඒකටත් 140ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඊට පස්සේ ඊයේ අපේ අම්මා ගත්තා රුපියල් 920 සෙට් එක. මම 920ට පොත් 5ක් හම්බුණා කියලා. මෙතන අද ගත්ත රුපියල් 840 සෙට් එක. මේ බුක් ෂොප් එකේ තියෙන්නේ ඔය සරසවි එක තියෙන කේම D හෝල් එක හරි C හෝල් එක I can't remember. මම හිතන්නේ D හෝල් එක. D හෝල් එකේ තියෙනවා සරද ප්‍රකාශන කියලා එකක්. සරද ප්‍රකාශන කියන්නේ ධර්මනන්ද ඉන්න ස්ටෝල් එක. ඒක පාස් කරනවත් එක්කම හම්බෙන ස්ටෝල් එකේ තමයි මේ 920ට සෙට් එක 840 සෙට් එකයි තියෙන්නේ. ඉතින් මේකට අද හම්බුණා එකක් සොඳුරු කළුවර ලියලා තියෙන්නේ සංජීවිකා සමරතු. ඊළඟට ඔබව තාම මටද හිමි උපාලි බණ්ඩාර විජේසේකර. ඊළඟට සාදු ජනප්‍රිය ජයසිංහ සේ අමුතු මාමා ජනප්‍රිය ජයසිංහ සේ මා දැවි ගිනිගෙන ජනප්‍රිය ජයසිංහ.
වලං කෑ ගහනවා ඒන්ජල්ට බඩගිනි කියලා කෑ ගහනවා. තව සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප් එකකින් ගත්තු තුනක් තියෙනවා. මේක මං ගත්තෙත් අපිට අම්මා රාක්කුර බුක් ෂොප් එකේ ඒකේ 50% ඩිස්කවුන්ට් ඉංග්‍රීසි බුක්ස් වලට. මේක රයිෆ්ලින් පැරඩයිස් ජෙම් පෝස්ට් ලියලා තියෙන ජෙම් පෝස්ට්. මම මේක ගත්තෙම මෙන්න මේ පැරට්ස්ලා නිසා. ඇත්තට මේක මිස්ට්‍රි එකක්. හරියටම දන්නේ නැහැ මොකද. ඊට පස්සේ ඒකට ඉස්සරහා තියෙනවා සරස නම් මතක නැහැ. ඒකෙන් ගත්තා. ඒකෙත් භාගයෙන් නිසා 50% ඩිස්කවුන්ට්. එතකොට මේ දෙකම රුපියල් 2000 පොත් රුපියල් 1000කට හම්බුනේ. පළවෙනි එක ව්‍යාද ක්‍රෝඩැඩ්ස් සින් ගොඩක් කාලෙක ඉඳන් මම හොයන බුක් එකක්. මේක එකපාරට ගණන් ගියා. ඒක නිසා මම ගත්තේ නැතුව හිටියේ. මේකේ තියෙන්නේ මාෂ් ගර්ල් කෙනෙක් ගැන. මේකේ ෆිල්ම් එකක් ආවා. ඊට පස්සේ මේක නම් මම අහලා නැහැ. මේකත් Rebel by R.J. Anderson. මේකේ තියෙන්නේ Linden Sledge Blow. මේකේ මට පේන විදිහට සුරංගනාවියක් වගේ හිර කරලා තියෙන. ඉතින් ඒකෙන් බේරෙන්න හොඳ මේක තමයි කරන්නේ. ඊළඟට මම අන්තිමටම උගුරත් යන්නේ. ඉස්කෝලේකට දෙන්න ගාපු පොත් වර්ගයක් තියෙනවා. ඒ ටික ගැන කියන්න. මම ඉතින් හැමදාම කියනවානේ ධර්මනන්දගේ පොත් සෙට් එකට මම ආසයි කියලා දංකාරයන්ගේ වික්‍රම. මොකද ඒවා ඉංග්‍රීසිවත් සිංහලවත් මට හම්බෙලා නැහැ ඒ ස්ටයිල් එකේ බුක්ස්. ඉතින් ඒක නිසා මම හිතුවා දෙන ඉස්කෝලේට ඒකේ පළවෙනි පොත් 5 දෙනවා කියලා. ඉතින් පළවෙනි එක තමයි කුරුළු දූපතට ත්‍රාසජනක ගමනක්. ඊළඟ එක තමයි කුරුළු දූපතේ කඳුළු බින්දු. ඊට පස්සේ තුන්වෙනි එක තමයි සැනේරියන් තියටෝර්ගේ අවතාරය සමග. ඊට පස්සේ සැනේරියන් උයනේ මහා පිරහස මානක අනතුරක්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මේ බුක් සිරීස් එක ගත්තොත් අනිවාර්යෙන් පළවෙනි පොත් තුන කියවන්න. දෙකෙන් නම් නතර කරන්න එපා. තුන්වෙනි පොතේ තමයි ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මග අරින්න එපා. ඊපස්සේ ධර්මනන්ද මේ පොත් ටික ඔක්කොම එකක් රුපියල් 100 ගානේ දුන්නේ ඉස්කෝලේට දෙන්න කියලා. අපිත් කොහේ හරි කාව්‍ය සංග්‍රහය, බන්සිගේ අලුත් ඉස්කෝලේ, පාරාගේ කොණ්ඩකරල, සිම්බෝ පුංචි බලේ රජව එක. ඉතින් ඒ ටික තමයි ඒ. එච්චරයි අද මම ගත්තේ. අද ඉතින් පේනවා ඇති බාගයෙන් එකෙන් තමයි බාගයෙන් සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප්ස් වලින් තමයි ගොඩක් ගත්තේ. සින්දු ඇහෙනවනම් ඕලන්ට ඒ ගෙවල් ළඟ තියෙන ආපිකෝ එක කියන දෙයක් අහන්නේ ශබ්ද දූෂණය තමයි. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. මට කියන්න බැරි වුණානේ. මට අරටුවෙන් ලස්සන දුන්නා බුක් මාක්ස්. මගේ පොත් ටික වැටෙනවා. බුක් මාක් සෙට් එකක්. මම දැන් හැමෝටම දෙන්නේ නැහැ. ලොකු ගානක් නිසා මට I'd love to read small some more කියන එක ලස්සනයි. පස්සේ love ඉතින් ටික කොහොම හරි මම හිතනවා ඉතින් අද වීඩියෝ එකකින් ඔයගලන්ට වැඩක් වෙයි කියලා. මොකද සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප්ස් වලට ගිහලා අලුත් විදිය පොත් ගන්න මතක් කරලා යන්න. අරටුව බුක් ෂොප් එක තියෙන හෝල් එකේ කියන්නේ H හෝල් එකේ පිටිපස්සේ තමයි සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප් එක තියෙන. කියන්නේ දෙක සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප් එක. ඒකේ තියෙනවා බ්‍රෑන්ඩ් නිව් විදියට තියෙන පොත්. හැබැයි ඒකේ ගහලා තියෙන ගාන තමයි දෙන්නේ. කියන්නේ 1600 2000 විතර වෙනවා. ඊට වඩා අඩු ඒවත් ඇති. ඒ වුණාට ඒගොල්ලන්ගේ ආයි ඩිස්කවුන්ට් එකක් වැටෙන්නේ නැහැ. ලාස්ට් ප්‍රයිස් එක තමයි ගහලා දෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප්ස් හැම එකම එහෙමයි. ලාස්ට් ප්‍රයිස් එක තමයි ඒගොල්ලෝ ගහලා තියෙන්නේ. ඉතින් සරත් බුක් ෂොප් එකට යන්නේ. ඒ වගේ හැම එකටම ගිහිල්ලා ඕගොල්ලෝ බලන්න. මම රෙකමන්ඩ් කරනවා ඇතුලේ වට යන්න කලින් මේ සෙකන්ඩ් හෑන්ඩ් බුක් ෂොප්ස් වල බලලා යන්න කියලා. මොකද බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ තියෙන බුක්ස්
තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඇතුළට ගිහිල්ලා 4000ක් විතර දීලා ගන්න පොතක් එළියෙන් 1000 ගන්නකට 2000 ගන්නකට ගන්න chance එක ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයගොල්ලෝ පරක්කු වෙන තරමට තේරිලා ගිය පොත් ටික තමයි ඉතිරි වෙන්නේ. ඉතින් එහෙනම් ඉක්මනට බුක් ෆෙයාර් එකට යන්න. හරි කොහොම හරි එහෙනම් මම අදට සමුගන්නවා. අද ගත්තු ක්ලිප්ස් ටික මම අන්තිමට ඇඩ් කරන්නම්. එහෙනම් මම යන්නම්. බයි. In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams, caught in the spell of the cosmic night.